ජනප්‍රියම කතා අඩු කාලයකදී බලන්න එන්න සිනේ රීල් පැත්තට. හායි අයිබෝවන් ඔයාට. අද අරගෙන ආවේ හිතා ගන්නවත් බැරි අවසානයක් තියෙන සුපිරි කතාවක්. ඉතින් මේ වගේ කතා දිගටම බලන්න අපිව ෆලෝ කරන්න, වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. එහෙනම් අපි යමු කතාවට. මුලින්ම පෙන්නන්නේ දිසාපතිවරයෙක්ව කොන්ත්‍රාත්යකට නිවස තුලදීම ඝාතනය කරන සීන් එකක්. මේ ඉන්නේ ජෝසි. කෝල් එක ගන්නේ ජෝසිගේ හොඳම යාළුවට නගරයට පැනලා කලබල කරන හයිනස් සතෙක්ව මෙල්ල කරගන්න උදව්වට එන්න කියලා. යාළුවා ඇවිත් විශාල වෙහෙසක් දරලා අන්තිමට එයාගේ පුතා හෙල්ලේක ගැට ගහලා එවපු නිර්වින්දන බෙහෙත මේ සතාට ඉන්ජෙක්ට් කරලා තමයි කොහොම හරි හයිනව මෙල්ල කරගන්නේ. මේ පාර්තිබන් හිමාචල් ප්‍රදේශයේ කැෆේ එකක් කරන බිරිඳයි දරුවෝ දෙන්නයි එක්ක ජීවත් වෙන සාමකාමී චරිතයක්. ඔය අතරේ දිසාපති ඝාතනයට සම්බන්ධ මැරකල්ලියට කෝල් එකක් එනවා ටික කාලයකට නගරයෙන් පිට වෙලා ඉන්න කියලා. ඉතින් මේ පිරිස යන්නෙත් හිමාචල් කියන ප්‍රදේශයට. මැරකල්ලිය මේ ප්‍රදේශයට ආවත් අතේ මුදල් නැති ප්‍රශ්නය හින්දා ප්‍රදේශයේ කඩසාපු මංකොල්ල කන්නත් පාර යන වාහන ඇක්සිඩන්ට් කරලා ඒව ඇතුලේ ඉන්න මිනිස්සුන්ගේ වටිනා දේවල් හොරකම් කරලා මිනිස්සු පිටින්ම මේ වාහන ගිනිබත් කරන්නත් මේ පිරිස කටයුතු කරනවා. මේ විදිහට මේ මැරයෝ පාර්තිපන්ගේ කැෆේ එකටත් දවසක් එනවා. ඇවිත් සල්ලි ඉල්ලනවා. කැෆේ එක ඇතුලේ සිද්ධ වෙන මෙයාලගේ කලබලයට බය වෙන පාර්තිපන් ලාච්චුව ඇතුලේ තිබුණ සේරම මුදල් මැරයින්ට ගෙනල්ලා දෙනවා. මුදල් ලැබුණත් පස්සේ පොලිසියයි කියන බයට මැරයෝ කැෆේ එකේ ඉන්න ඔක්කොමලව මරලා දාන්නයි ලෑස්ති වෙන්නේ. මේ වෙලාවේදී පාර්තිපන් තමන් සහ කැෆේ එකේ වැඩ කරන අනිත් අය වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. පාර්තිපන් සහ මැරයෝ අතර ෆයිට් එකක් ඇති වෙනවා. එතනදී මැරයෙකුගේ පිස්ටල් එකක් අතට ගන්න පාර්තිපන් ඉන්න මැරයෝ ඔක්කොටම වෙඩි තියලා දානවා. මැරකල්ලියේ අවසානය ඒ විදිහට සිද්ධ වුණත් සටන අවසානයේදී පාර්තිපන් නම් බිම ඉඳගෙන හොඳටම අඬනවා. මැරකල්ලියේ ප්‍රධාන මැරයෙකුගේ අවසන් කටයුතු අතරේ මේ සිද්ධියට මුල් වුණ පාර්තිපන්ව ඉවරයක් කරන්න මැරකල්ලියට හිතවත් අය ප්ලෑන් කරනවා. පාර්තිපන් බිරිඳත් එක්ක නගරයට ඇවිල්ලා ඉන්නේ. මෙතනදී පාර්තිපන්ව මරන්න බලාගෙන ඉන්න මැරකල්ලියට පාර්තිපන්ව අහු වෙනවා. නගරයේ සෙනග මැත්තේ දරුණු සටනක් තමයි ඇති වෙන්නේ. පාර්තිපන් දිගින් දිගටම මැරයින්ට පහර දෙනවා. පාර්තිපන් මැරයෝ ඔක්කොටම එලවෙලවා පහර දෙනවා. එක මැරයෙක් පාර්තිපන්ගේ බිරිඳවත් අල්ල ගන්නවා. හැබැයි මේ මැරයෝ ඔක්කොටම වෙන්නේ පාර්තිපන්ගෙන් හොඳටම ගුටි කන්න. පහුවදා කැෆේ එක ළඟදී පුද්ගලයෙක් ෆෝන් එකට පාර්තිපන්ගේ ෆොටෝ එකක් අරගෙන ඒ ෆොටෝ එක තව කෙනෙකුට පෙන්නනවා. මේ පුද්ගලයා ඒ ෆොටෝ එකත් අරගෙන යන්නේ තවත් කෙනෙක් ළඟට. මේ ඉන්නේ හැරල් ෆෝන් එකේ තියෙන මේ ෆොටෝ එක බලලා ලොක් කරපු බොක්ස් එකක් ඇතුළේ තිබිලා ෆ්‍රේම් කරපු ෆොටෝ එකක් අරගෙන එනවා. අපි උඹව හොයාගත්තා කියලා මේ ෆොටෝ එකේ විපත කියලා තියෙන එක කටු ගාලා දානවා. මේ අතරේ පාර්තිපන් එයාගේ කම්මලට වෙලා බරටම වැඩ. ආයුධ ගොඩක් හදනවා කියලා තමයි අපිට පෙන්නන්නේ. හැරල් ෆෝන් එකේ තිබුණ ෆොටෝ එකේ කතාව කියන්නේ තමන්ගේ අයියා වුණ ඇන්තනී දාස්ට. කට්ටියම එකතු වෙලා පාර්තිපන්ව හොයන්නයි යන්න හදන්නේ. ඒ අතරේ ඇන්තනී කියනවා මූ පාර්තිපන් වුණොත් අපෙන් එකෙක් ගියත් ඇති. හැබැයි මූ ලියෝ වුණොත් අපි ඔක්කොම ගියත් මදි කියලා. කොහොම වුණත් මේ ඔක්කොමලා පාර්තිපන්ව හොයන්න යනවා. හැබැයි කැෆේ එක ඇතුළට යන්නේ ඇන්තනී දාස් විතරයි. ඇන්තනී දාස් කැෆේ එකේ වාඩි වෙලා පාර්තිපන්ව කතාවට අල්ල ගන්නවා. සර් මොනවද බොන්නේ කියලා පාර්තිපන් ඇහුවම ඒක උඹ දන්නවනේ කියලා ඇන්තනී කියනවා. පාර්තිපන් නම් අහන්නේ මං කොහොමද ඒක දන්නේ කියලා. කතාව අතරේදී ඇන්තනී ලියෝ කියලාත් කතා කරනවා. හැබැයි පාර්තිපන් වටපිට බල කාටද මේ කතා කරන්නේ කියලා තමයි හොයන්නේ. අවසානයේට ඇන්තනී දාස් කියනවා ඔබ පාර්තිපන් නෙමෙයි මගේ මැරුණු පුතා ලියෝ කියලා.
පාර්තිපන් කොයිතරම් ඒක එහෙම නෙවෙයි කියලා කිව්වත් hina වෙවිම ඇන්තනි කැෆේ එකෙන් පිට වෙලා යනවා. මේ වුණ සිද්ධිය ගැන හොයන්න ජෝසි ලියෝට හිතවත් වෙලා හිටපු කෙනෙක් දැනට බන්ධනාගාරයේ දින 3කින් මරණයට නියමිතව ඉන්නවා කියලා දැනගෙන මේ මිනිස්සයාව හොයාගෙන යනවා. මේ ඒ මිනිස්සයා කියන ලියෝගේ කතාව. මීට අවුරුදු 20කට කලින් දාස්සෑන්කෝ සමාගම සහ ටොබැකෝ ෆැක්ටරි එක. මේක අයිතිව තිබුණේ හැරල් දාස්ට සහ හැරල්ගේ අයියා වෙච්ච ඇන්තනි දාස්ට. දුම්කොළ මුවාවෙන් ඉතා දරුණු ගණයේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සහ බෙදා හැරීම මේ ෆැක්ටරිය ඇතුළේදී හොර රහසේම සිද්ධ වුණා. මේ නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය කළේ ලියෝ. ලියෝ කියලා කියන්නේ ඇන්තනි දාස්ගේ පුතා. නීතියේ රැහැනින් පැනගන්න ලියෝට හොඳ දක්ෂතාවයක් තිබුණා. ලියෝගේ ළඟින් මේ ඉන්නේ ලියෝගේ නංගි. ඇන්තනි ඕනවටත් වඩා ජ්‍යොතිෂය විශ්වාස කරපු කෙනෙක්. ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් සල්ලි වෙනුවෙන් සතා කවුද කියලා බලන්නේ නැතුව ඕනම කෙනෙක් බිල්ලට දෙන්න ඇන්තනි සූදානම්. මේ ජ්‍යොතිර්වේදියා කියන්නේ ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් එකම හදාන තියෙන දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් බිලි දෙන්න ඕන කියලා. ලියෝට සහ නංගිට තියෙන්නෙත් එකම විදිහේ හඳහන් දෙකක්. හැරල් කියනවා ලියෝව බිල්ලට දෙමු කියලා. ව්‍යාපාරයේ අනාගතය වෙනුවෙන් ලියෝ ඉන්නම ඕනි නිසා ඇන්තනි තීරණය කරනවා ලියෝගේ නංගි උන තමන්ගේ දියණියව බිල්ලට දෙන්න. ලියෝ මේකට තදින්ම විරෝධය පළ කරන නිසා ලියෝව සිහි නැති කරවලා බැඳලා දාලා බිලි පූජාව සූදානම් කරනවා. අවසාන වතාවට නංගි ලියෝට කියන්නේ මූට ඕනේ සල්ලි විතරයි අම්මව මරාගත්තෙත් මූ අයියා මං වෙනුවෙන් මේ හැම දෙයකින්ම ඈත් වෙලා ඈතකට ගිහින් ජීවත් වෙන්න කියලා. හැබැයි ලියෝ බැඳලා දාලා තිබුණ බැමි ලිහාගෙන එතන ඉන්න සේරටම ගහනවා. නංගිවත් ලිහා ගන්නවා. ලියෝට හිතවත් සේරම පිරිස ගැට ගහලා දාලා තියෙන්නේ කියලා ලියෝ දැනගන්නේ එතනදී. ලියෝ තමන්ට හිතවත් මේ පිරිසවත් බේර ගන්නවා. ඊට පස්සේ ලියෝ ලියෝට හිතවත් පිරිස සහ ඇන්තනීට හිතවත් පිරිස සමග ෆැක්ටරිය ඇතුලේ දරුණු සටනක් ඇති වෙනවා. සටන අතරතුරේදී හැරල් ලියෝගේ නංගිට පිහියෙන් අනිනවා. මැරෙන මොහොතේදීත් නංගි ලියෝට කියන්නේ මේ සේරගෙන් ඈත් වෙලා ඈතකට ගිහිල්ලා ජීවත් වෙන්න කියලා. ලියෝ පුළුවන් ඔක්කොටම ගහලා ෆැක්ටරියට ගිනි තියනවා. ලියෝ ඇතුළු ෆැක්ටරිය ඇතුළේ හිටපු දැනට හොයාගන්න නැති සියලුම දෙනා එදා මේ ගින්නෙන් අළු වෙනවා. අවසාන වතාවට ජෝසි මේ මිනිස්සයාට ෆොටෝ එක පෙන්නලා එතකොට මේ ලියෝද කියලා අහනවා. එතකොට මේ මිනිස්සයා දෙන උත්තරේ ලියෝ ගොඩක් පුංචිම කාලේ ඉඳන් හැදුවේ මම. AS දසලක්ෂ වාරයක් දැකලා තියෙන මට කොහෙදි දැක්කත් අඳුර ගන්න පුළුවන්. මේ ඉන්නේ ලියෝ නෙවෙයි. පාර්තිබන්ට මේ කෝල් කරන්නේ ඇන්තනි. ඔයා මගේ ළඟට ආවේ නෑනේ. ඔන්න මං ඔයා ළඟට ආවා කියලායි කෝල් එකෙන් ඇන්තනි කියන්නේ. පාර්තිබන් ජනේලෙන් එළිය බලනවා. වාහන ගොඩක් එළියේ තියෙනවා දකිනවා. ඇන්තනි පාර්තිබන්ගේ ලොකු පුතාවත් වාහනයට දාගෙන අරගෙන යනවා. පාර්තිබන් බයික් එකට නැගලා ඇන්තනීගේ වාහන පිටිපස්සෙන් යන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී පාර්තිබන්ගේ ගෙදර ආරක්ෂාවට ඉන්න නැපෝලියනුත් පාර්තිබන්ගේ බයික් එකට නගිනවා. පාර්තිබන් ඇක්සිඩන්ට් කරවලා ඇන්තනීගේ වාහන ගොඩක් විනාශ කරනවා. පස්සේ පාර්තිබනුත් ඇන්තනීලගේ වාහනයකට ගොඩ වෙනවා. ඇන්තනි පාර්තිබන් ඉන්න වාහනය හප්පනවා. පාර්තිබන් වීසි වෙලා ගිහිල්ලා ඇන්තනීගේ වාහනේ ඉස්සරහට වැටෙනවා. බයික් එක පෙරලිලා නැපෝලියන්ට ගොඩක් තුවාල වෙනවා. මේ වෙලාවේදී පාර්තිබන් සහ ඇන්තනීගේ පිරිස අතර ෆයිට් එකක් ඇති වෙනවා. පාර්තිබන් එතන ඉන්න සේරටම ගහනවා. අවසානයේ ඉතුරු වෙන ඇන්තනීටත් හොඳටම ගහලා මගේ පුතා කෝ කියලා අහනවා. ඇන්තනි කියන්නේ මට උඹ මිස් වුණාට උඹේ පුතාව නම් මිස් වෙන්නේ නෑ කියලා. ඒකට හොඳටම තරහ ගන්න පාර්තිබන් ඇන්තනීට බිම ඇදගෙන වැටෙන කල්ම ගහලා ඇන්තනීගේ හැම වාහනයකම පුතාව හොයනවා. හැබැයි ඒ එකකවත් පුතා නෑ.
නැගිටලා එන ඇන්තනි පාර්තිපන්ට ආයෙමත් ගහනවා. බිම වැටිලා ඉන්න පාර්තිපන් ඇන්තනිගෙන් අහන්නේ කෝ මගේ පුතා කියලා. එතකොට ඇන්තනි කියනවා ඔයා මගේ පුතා කියලා පිළිගන්න මම එතකොට ඔයාගේ පුතා දෙන්නම් කියලා. මම උඹේ පුතා නෙවෙයි යකෝ කියලා පුළුවන් තරම් හයියෙන් පාර්තිපන් ඇන්තනිගේ පපුවටම ගහනවා. ඇන්තනි බිම ඇදගෙන වැටෙනවා. ගෙදර ගිහින් සිද්ධිය ගැන කල්පනා කර කර ඉන්න පාර්තිපන්ට හැරල්ගෙන් කෝල් එකක් එනවා. මේ කරපු දෙයට මම උඹව අතාරින්නේ නෑ. මම ආවොත් උඹේ පවුලේ සේරම මම ඉවර කරනවා. ඒක නිසා මට කලින් උඹ වරෙන් උඹේ පුතා දෙන්න මට මගේ අයියා ඕන කියලා කියනවා. පාර්තිපන් ඇන්තනිගේ බොඩි එකත් අරගෙන හැරල් ළඟට යන්න යනකොට මගදී ඇන්තනිගේ බොඩි එක ගන්න හැරල්ගේ පිරිස පාර්තිපන්ව කෝච්චියෙන් එක්කගෙන යනවා. හැරල් තමන්ගේ අයියාගේ අවසන් කටයුතු සිද්ධ කරනවා. ඊට පස්සේ හැරල්ගේ මිනිස්සු පාර්තිපන්ව හැරල් ළඟට අරගෙන යනවා. සර් මම ඔයා කියපු විදිහටම ඇන්තනිගේ බොඩි එක ගෙනල්ලා දුන්නානේ. දැන් මගේ පුතා දෙන්න මම යන්නම් කියලා පාර්තිපන් කියනවා. හැරල් ඒකට hina වෙනවා. සර්ට මම කොච්චර කිව්වත් මම ලියෝ නෙමෙයි කියලා පිළිගන්නේ නැහැ කියලා මම දන්නවා. සර් මේ බලන්න මගේ පුංචි කාලේ ෆොටෝ සහතික. මම හැදුනේ අනාථ නිවාසයක. මේ තියෙන්නේ ඒ විස්තර. මේව ඇරෙන්න මට ඔප්පු කරන්න වෙන කිසිම දෙයක් නැහැ කියලා පාර්තිපන් කියනවා. හැබැයි මේ හැම එකකටම hina වෙන හැරල් නම් කියන්නේ උඹ හිතන්නේ මම මෝඩයෙක් කියලාද? උඹ මේ රඟපාන්නේ උඹේ පවුලේ උඹ බේරගන්නනේ. එක ජීවිතයක් බේරගන්න උඹ ජීවිත දෙකක් අවදානමේ දාලානේ ආවේ. රඟපෑම නවත්තලා දැන් බලපන් ගෙදර ඉන්න උඹේ නෝනයි අනිත් දරුවයි කොහොමද මැරෙන්නේ කියලා කාටද කෝල් එකක් ගන්නවා. හැරල් පාර්තිපන්ව හැරල්ගේ ළඟට ගෙන්න ගන්න අතරේ පාර්තිපන්ගේ ගෙදරට වෙනත් මැරියෝ සෙට් එකක් යවලා. මැරියෝ සෙට් එක පාර්තිපන්ගේ වත්තට ඇතුළු වුණාට වත්ත ඇතුලේ වල දාලා තියෙන උගුල් වලට අහුවෙලා අතපය කැඩිලා විසික් වෙනවා. සමහරු මරණයට පවාපත් වෙනවා. මේ වගේ දෙයකට සූදානම් වෙලා හිටපු ජෝසිත් දුර ඉඳන්ම නිර්වින්දන බෙහෙත් ඉන්ජෙක්ට් කරලා මැරියෝ කිහිප දෙනෙකුටම සිහිය නැති කරවනවා. ගෙදර ඉදිරි දොරෙන් ඇතුළට යන්න හදන මැරයින්ට ගේ ඇතුලේ ඉන්න නැපෝලියන් වෙඩි තියනවා. නැපෝලියන්ගේ අවසාන මොහොත දක්වාම නැපෝලියන් පුළුවන් උපරිමයෙන්ම මැරියෝ විශාල ප්‍රමාණයක් වෙඩි තියලා විනාශ කරලා දානවා. අවසානයේට ඉතුරු වෙන්නේ එක මැරයයි. ඒ මැරයා කෙලින්ම යන්නේ පාර්තිපන්ගේ නෝනයි දරුවයි ඉන්න කාමරයට. කාමරයේ දොර ළඟදී මේ මැරයත් උගුලකට අහු වෙනවා. එතන තියෙන්නේ ලේ පාට ලේ සුවඳ තියෙන ද්‍රාවණයක්. ඉතින් මේ ද්‍රාවණය මේ මැරයාගේ මුළු ඇඟේම ගෑවෙනවා. පාර්තිපන්ගේ බිරිඳ මැරයව දැකලා දරුවවත් තුරුල් කරගෙන පස්සෙන් පස්සට යනවා. මේ වෙලාවේදී මේ මැරයාට හැරල්ගෙන් කෝල් එකක් එනවා. අපේ උන් සේරම ඉවරයි. දැන් මගේ ඇස් දෙක ඉස්සරහා ඉන්නවා ඕකගේ ගෑණී දරුවයි. දෙන්නගෙම බෙලි දෙක කපලා දාන්නම් කියලා කියනවා. හැරල්ගේ ෆෝන් එකේ ලවුඩ් ස්පීකර් දාලා තියෙන නිසා මේ කතාව පාර්තිපන්ටත් ඇහෙනවා. හැරල් පාර්තිපන්ට ගෙදර අයටත් ඇහෙන්න ලියෝ කියලා පිළිගන්න කියලා කියනවා. පාර්තිපන් හැරල්ගේ ෆෝන් එකට පාත් වෙලා චිබ්‍රමණි චිප් චිප් කියනවා. ඒ සද්දෙට එදා පාර්තිපන් බේරගත්ත හයිනා කාමරයට දුවගෙන ඇවිල්ලා ලේ සුවඳට මැරයා ළඟට ගිහිල්ලා මැරයව හපලා මරනවා. හැරල්ට වෙච්ච දේ හිතා ගන්නත් බැරි වෙනවා. කේන්තියෙන් පාර්තිපන්ට පාරක් ගහනවා. ඒ පාර වැදිලා පාර්තිපන් විසි වෙලා ගිහින් වැටෙන්නේ පෙට්‍රල් ටැංකි ටිකක් උඩට. දැන් බලමු උඹ ලියෝද කියලා කියන ගමන් හැරල් පත්තු කරපු ලයිට් රේකින් පාර්තිපන්ට දමලා ගහනවා. පාර්තිපන්ගේ ෂර්ට් එක ඇවිලෙනවා. පාර්තිපන් කොහොම හරි දඟලලා ෂර්ට් එක ගලවලා දාලා ගින්නෙන් බේරෙනවා. හැරල්ගේ මැරේක් ඇවිල්ලා පාර්තිපන්ගේ බෙල්ලට පිහිය තියෙනවා. එතකොටම පාර්තිපන් කකුලේ හංගගෙන තිබුණු තියුණු ආයුධයක් අරගෙන හැරල්ගේ මිනිස්සු ඔක්කොම මරන්න පටන් ගන්නවා. මැරයෝ ආයුධ අරගෙන පාර්තිපන්ව වට කරගෙන පහර දෙනවා. පාර්තිපන් මේ ඔක්කොටම ගහනවා. අන්තිමේදී හැරල්ගේ මැරයෝ සේරම ඉවරයක් කරන්න පාර්තිපන්ට පුළුවන් වෙනවා. හැරල් සහ පාර්තිපන් අතරත් දරුණු සටනක් ඇති වෙනවා. හැරල් පාර්තිපන්ට ගහලා වෙඩි තියන්න හදනවා. හැබැයි පාර්තිපන් උඩ පැනලා කකුලෙන් හැරල්ගේ අතට ගහලා පිස්ටල් එක පාර්තිපන්ගේ අතට ගන්නවා. ඒ පහර මේ ඉන්නේ ලියෝ බව හැරල්ට තහවුරු කරනවා. හැබැයි ජීවිතේ බේරගන්න හිතාගෙන මම දැන් දන්නවා උඹ ලියෝ නෙවෙයි කියලා කියනවා. පාර්තිපන් නෝන්ඩියට hina වෙලා ලියෝගේ ප්‍රියතම වෙඩි තැබීමේ ඉරියව්ව වුණ
තමන්ගේ අත දිගේ පිස්ටල් එක ඇදගෙන ගිහිල්ලා පිටිපස්ස හැරිලා හරියට ඉලක්කෙටම හැරල්ගේ හිසට වෙඩි තියනවා. පුතාව හොයාගන්න මෙහෙ දුවන පාර්තිපන්ගේ ඉස්සරහට මැරයෙක් පුතාව අරගෙන එනවා. මැරයා පුතාගේ බෙල්ලට පිහියක් තියනවා. පාර්තිබන්ට ඇහෙන් ඉඟියක් දෙන පුතා සාක්කුවේ තිබුණ දෙයක් අරගෙන මැරයට අනිනවා. ඒ අවසරයෙන් මැරයට වෙඩි තියලා දාන පාර්තිපන් සටන සිද්ධ වුණ දාස්තෑන්කෝ ෆැක්ටරි එකට ආයෙමත් ගිනි තියනවා. සියලු ප්‍රශ්න විසඳිලා ගෙදර ඇවිත් ඉන්න පාර්තිපන්ට කෝල් එකක් එනවා. හැම ප්‍රශ්නයක්ම විසඳුනේ නෑ ලියෝ. මේ සමාජය වෙනස් කරන්නනේ උඹට ඕනේ. ඒකට තව කරන්න ගොඩක් දේවල් තියෙනවා. කියලා hina වෙලා ඔයා මගේ කටහඬ අඳුරගත්තා නේද ලියෝ කියලා අහනවා. ඒ කියන්නේ පාර්තිපන්ට එම නැත්තම් ලියෝට තවමත් සැනසෙල්ල ඉන්න ඉඩ ලැබෙන්නේ නැති පාටයි. ළඟදීම part 2 එකක් අපිට බලන්න පුළුවන් වෙයි.